මෙන්න මේ දිග ලින්ක් එක අපි කොහොමද මෙන්න මේ විදිහේ short and sweet link එකක් විදිහට හදාගන්නේ. ඉතින් ඒ ගැන අපි කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් ඔයා දන්නවනේ අපේ එදිනදා ජීවිතයේදී මේක ගොඩක් වැදගත් දෙයක්. ඔයා හිතන්න ඔයා social media post එකක් upload කරනවා කියලා. එතනදී ඔයා description area එකේ ඔයාගේ වෙබ්සයිට් එක ලින්ක් එකක් දානවා කියලා හිතන්න. හිතන්නේ ලින්ක් එක ගොඩක් දිගයි නම්. ඒක මාර කරදරයි social media post එක දිග ලින්ක් දාන එක මාර කරදර. ඒතකොට ඔයාට සිද්ධ වෙනවා මේ දිග ලින්ක් එක short ලින්ක් එකක් විදිහට හදාගන්න. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල අපිට මෙන්න මේ දිග ලින්ක් එක short ලින්ක් එකක් විදිහට හදාගන්න පුළුවන් නම් ඒක මාර වටිනවනේ. ඉතින් ඒ ගැන තමයි අපි දැන් මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඔයාලට step by step හැමදේම කියලා දෙන්නම්. ඔයාලා ඒ ටික follow කරලා මෙන්න මේ දේ ඉගෙන ගන්න. හරි. ඔයා දැන් කරන්න ඕන ඔයා යන්න ඉස්සෙල්ලාම ඔයාගේ Chrome browser එකට. browser එකට ගිහිල්ලා මෙතන search කරන්න bit.ly කියලා search කරන්න. bit.ly කියලා search කරන්න. ඔයාට එතකොට මෙතන උඩින්ම එනවා bit.ly.com website එකේ link එක. ඔයා මෙන්න මේ උඩින්ම එන website එකට යන්න ඕන. මම දැන් මෙන්න මේ website එකට ගියා. මේ තියෙන bit.ly.com website එක. ඔයා මේ website එකට අලුත් නම් ඔයා ඉස්සෙල්ලාම sign up වෙන්න ඕන. ඔයා මෙන්න මෙතන sign up free කියන button එක click කරන්න. ඔයා මෙතනදී ඔයාගේ email එක password එකක් දීලා create free account කියන මෙන්න මේ තැන click කරන්න. හරි. දැන් ඔයා sign up වෙලා ඉවරයිනේ. දැන් ඔයා login වෙන්න ඕනේ. ඔයා යන්න මෙතන login කියන තැනට ගිහිල්ලා click කරන්න. මගේ email එක password එක මෙතන පෙන්නනවා. ඔයා මෙතන login කියන button එක click කරන්න ඕනේ. ඉතින් ඔයාට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මෙතනදී යන්න ඕන make it short කියලා මේ පේන්නේ. make it short කියන තැනට පල්ලෙහෙන් තියෙනවා go to links කියලා තැන. අන්න ඒ බටන් එක ඔයා ක්ලික් කරන්න. හරි මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඊට පස්සේ ඔයාලට ලැබෙනවා. මෙතෙන්ද ඔයාලට පේනවා ඇති මම කලින් ෂෝට් කරගෙන තියෙන links තමයි මේ පෙන්නන්නේ. මේ තියෙන යටින් තියෙන දිග link එක මේ තියෙන්නේ උඩ තියෙන්නේ මම ෂෝට් කරගත්තට පස්සේ තියෙන link එක. මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙන්න මේ දිග link එක මම මෙන්න මේ විදිහට ෂෝට් කරගෙන තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නනම් කොහොමද මේ විදිහට link එක ෂෝට් කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙනවා create link කියලා තැනක්. ඔයා එන්නේ මේ බටන් එක ක්ලික් කරන්න. මෙන්න මේ destination කියන තැනට තමයි ඔයාගේ අර දිග link එක ඔයා දෙන්න ඕන. හරි මම දැන් දිග link එක select කරගෙන තියෙනවා. මෙන්න මේ මම Daras එකට ගියා. Daras එකේ මම මේ product එක select කරගත්තා. මෙන්න මේ දිගට තියෙන link එක තමයි මට දැන් short කරගන්න ඕන. මම මෙන්න මේ විදිහට link එක copy කරගත්තා. මම දැන් bit.ly site එකට ඇවිල්ලා මෙන්න මේ destination කියන තැනට අර දිග link එක paste කරනවා. ඔන්න මම paste කරා. right. ඊළඟට ඔයාලට කරන්න ඕන ඔයාලට මෙන්න මෙතන ඔන්න title එකක් දෙන්න පුළුවන්. ඒක optional. මම දැන් title එකක් දෙන්නේ නැහැ. මම දැන් කරන්නේ කෙලින්ම මෙතන create your link කියන button එක click කරනවා. මෙන්න මේ විදිහට යාළුවා අපිට link එක short කරලා දීලා තියෙනවා. ඔයාලට පේනවාද මෙන්න මේක තමයි අර දිග link එකේ short link එක. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ link එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි මම දැන් මේ link එක copy කරගන්න. ඔන්න මම copy කරගත්තා. මම දැන් යනවා Chrome browser එකට. මම මේ Chrome browser එකට ගිහිල්ලා මෙතනට link එක paste කරනවා. බලමු අපි මේ link එක වැඩ කරනවද කියලා. ඔයාලට පේනවාද link එක වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් දිග link එක short කරගන්න. මං හිතනවා ඔයාට මේක තේරෙන්නේ නැති කියලා. ඔයාට මොකක් හරි නොතේරෙන තැනක් තිබුණොත් ඒක අනිවාර්යෙන් comment section එකේ අහන්නත් අමතක කරන්න එපා. අපි හැම comment එකකටම අනිවාර්යෙන්ම reply කරනවා. ඒ හින්දා ඔයාගේ comment එක අපි කිසිම වෙලාවක miss කරන්නේ නැහැ. ඉතින් මේ වගේ ඔයාට එදිනදා ජීවිතයේදී දේවල් කරනකොට අවශ්‍ය වෙන දැනුම ලබා දෙන එක තමයි අපේ channel එකේ අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාගේ දැනුම වැඩි කරගන්න අවශ්‍ය වෙන videos ගොඩක් අපි අපේ channel එකෙන් ඔයාට අරගෙන එනවා. ඉතින් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරන්න. ඔයා subscribe කරලා නැත්නම් දැම්මම රතු පාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපි video එකක් දැම්ම ගමන්ම ඔයාට notification එකක් එන්න ගන්නත් පුළුවන්. ඒත් එක්කම අපේ video එක like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයා දන්නේ නැති නොතේරෙන දෙයක් තිබ්බොත් comment section එකේ අහන්න. අපි හැම comment එකකටම reply කරනවා. එහෙනම් තවත් අලුත් video එකකින් අපි හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.